හායි ළමයි ඔයාලට කොහොමද? සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් ගොඩාක් අය ඉල්ලා තිබුණා මගේ night time skin care routine එක ගැන. ඉතින් මේ වීඩියෝ එක ගැන තමයි ඔයාලා thumbnail එකකින් දකින්න ඇතිනේ. ඉතින් ඔයාලා කොහොමද? සතුටින් ඉන්නවද? ඉතින් ඔයාලගේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද? සහ ඔයාලට next වීඩියෝ එකේ මොකක්ද ඕනේ කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් වෙලාව ඇති හවස 3ට විතර. ඉතින් අපි බීම එකක් බීලාම වැඩේ පටන් ගමුකෝ. මේ වගේ බීම නම් හැමදාම බොන්න හොඳ නෑ. මමත් මේ කොට දවසකින් තමයි බොන්නේ. මේකට තමයි ආසම. ඉතින් එන්නකෝ මාත් එක්ක මොනවද කරන්න කියලා බලන්න. ඉතින් මුලින්ම මගේ ෆේස් වොෂ් එකෙන් හොඳට මූණ හොද ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ෆේස් මාස්ක් එකක් දාන්න යන්නේ. මම හැමදාම මේ විදිහටම නම් කරන්නේ නැහැ. එක දවසට එක විදිහට. හැබැයි ගොඩක් දවස් වලට මේක මම කරනවා. ඉතින් මට හිතුණා මේක ඔයාලට ෂෙයා කරගන්න. ඉතින් ඔයාලටත් කොහොමද ඔයාලගේ ස්කින් කෙයාර් රූටින් එක කරගන්නේ? ඔයාලා සහ දැන් ස්කින් කෙයාර් රූටින් එක ෆලෝ කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම කරන්න. ෆේස් මාස්ක් එකකින් අපේ ස්කින් එකට ලොකු දෙයක් කරනවා. ඒ තමයි අපේ ස්කින් එක ග්ලෝ කරන එක. ඔයාලා අනිවාර්යෙන් ෆේස් මාස්ක් එකක් දාන්න. හැබැයි ඔරිජිනල් එකක් ගන්න. මොකද ෆේක් ඒවා අපේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන් නිසා. ඉතින් ෆේස් මාස්ක් එකක් යූස් කරන එක ඇත්තටම හොඳයි. මට මේක ගලව ගන්න සෑහෙන වෙලාවක් ගියා ළමයි. හැබැයි මේක මම මෙගලේ නම් හරියට දැම්මේ නෑ. පස්සේ මම කන්නඩියෙන් බලගෙන හරියට දැම්මා. ඒකම වුණත් ඔයාලා ෆේස් මාස්ක් එකක් යූස් කරන්න. අපි කිසිම ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්නේ නැතුව නිකම්ම ඔහේ ජීවිතේ ගෙවලා දාද්දී අපිට අපිගෙනම කිසිම තෘප්තියක් නැහැ නේද ළමයි. ඉතින් අපි පුරුදු වෙන්න ඕනේ අපිට ස්කින් කෙයාර් රූටින් එකක් තියාගෙන අපි ආස විදිහට ජීවත් වෙන්න. ඉතින් ඔයාලත් මේක ඉතුරු වෙනවා ටිකක් ඒක අනිවාර්යෙන්ම අරගෙන අපේ බෙල්ලේ අතේ එහෙම ගා ගන්න. මොකද ඒ වලින් අපේ ස්කින් එක ග්ලෝ වෙන නිසා. මමත් කාලයක් මං ගැන හිතන්නේ නැතුව එහෙම ඔහේ කාලයක් තිබුණා. ඒත් එහෙම ඉඳී අපිටමයි පාඩු. මොකද අපේ ස්කින් එක ගැට වෙනවා. අපි ගැනම කිසිම දෙයක් කියන්නේ අපිට අපේ ජීවිතේ එපා වෙනවා. ඉතින් අපි ලස්සනට ඉන්න එක තමයි හොඳම. මොකද එතකොට කාටවත් ප්‍රියමනාපව ලස්සනට අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ලස්සනට ජීවත් වෙන එකෙන් අපිටමයි සතුට. ඉතින් අපිව සතුට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්න ඕනේ. කාටත් කලින් තමන්ට ආදරේ කරන්න ඕනේ. ඉතින් එන්නක මාත් එක්ක ලස්සන මල් වාස් එකක් හදන්න. මේ මල් හරිම ලස්සනයි නේද? මේවා හැබැයි දැන් ගොඩාක් ලස්සන නිසා ඔබට වේලෙනවානේ. මම ඔයාලට ආයෙත් කියනවා ඔයාට ආදරේ කරන්න කියලා. එතකොට තමයි ඔයාලට සතුටක් දැනෙන්නේ. අපි මොන වැඩ හිටියත් පුංචිම වෙලාවක් අරගෙන තමන්ට ආස දෙයක් කරන්න එච්චර වෙලාවක් යන්නේ නැහැනේ. ඉතින් මේ ෆේස් මාස්ක් එකක් දාන්න උනත් පැය භාගයක් ඇති. ඉතින් මේ වෙලාව හොඳටම ඇති ඔයාට ලස්සන වෙන්න. ඉතින් ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. අපිට තියෙන විදියට පුළුවන් විදියට අපේ ජීවිතය දැනෙන්න අපි ජීවත් වෙනවා කියලා අපිට තේරෙන විදියට සහ ඔයා කැමති විදියට ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ තියෙන්නේ ෆේස් මාස්ක් එක ගැලෙවට පස්සේ මගේ ලුක් එක බලන්නකො හොඳට ස්කින් එක ග්ලෝ වෙලා තියෙනවා. හොඳට අපේ ස්කින් එකට ඒක ඇබ්සෝබ් වෙලා තියෙනවා. ඉතින් මේ බලන්නකො. ඉතින් ඊට පස්සේ මම කොන්නේ ගොතා ගත්තා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම කොන්නේ ගොතා ගන්න. ගොඩක් අතට ගොතන්න බෑ. පොඩ්ඩක් බුරුට්ට ගොතන්න. ඉතින් මේ මම අනේ මගේ කෙනෙක් හෝම් ටූර් එක ඉල්ලා තිබුණා. මම ඉස්සරහ වීඩියෝ වලදී මගේ රූම් එකත් මම හරි ගස්සගෙන ඔයාලට ඒ වීඩියෝ එක ගේන්නම්. ඉතින් අපි තේ ටිකක් මොන ගමන් කතා කරමුද? මට ඔයාලට කියන්න ඕනේ මම හැමදාම එකම ප්‍රොඩක්ට්ස් එකක් යූස් කරන්නේ නැහැ. මම මගේ ස්කින් එක එකම ප්‍රොඩක්ට් එකකට හුරු කරවන්නේ නැහැ. දැන් මම මේ පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් මම තව මාස කිහිපකින් පාවිච්චි කරන්න පුළුවන්. මට දැනට හොඳ ප්‍රොඩක්ට්ස් එක තමයි ඔයාලට මේ කියන්නේ. මම අනිවාර්යයෙන්ම මාරු කරනවා නම් ඔයාලට කලින් දැනුවත් කරන්නම්. ඉතින් මම පාවිච්චි කරනවා ඔයාලා පාවිච්චි කරන්න ඕන කියලා එකක් නෑ. හොඳද?
ඇත්තටම ඔයා ෆේස් වොෂ් එකකින් මුණ හොදලා මොකක් හරි ක්‍රීම්ස් එකක් ඇප්ලයි කරන එකත් ස්කින් කෙයාර් රූටින් එකක් තමයි. ඉතින් ඔයාලට කැමති විදිහට සහ ඔයාලට තියෙන විදිහට ඒ දේවල් කරන්න කියලා මම ඔයාලට ආයෙත් ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලගේ ජීවිතේ ඔයාලා සාර්ථක කරගන්න. මම ඉස්සරහ වීඩියෝ එකකදී ඔයාලට ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් දේවල් ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අපි දැන් තේ බොමුකෝ. දැන් නැති වෙලාව 5ට විතර ඒ තාම ආවයි ළමයි. මේ දවස්වල හරිම රස්නේ නේද? ඔයාලගේ පැත්තටත් එහෙමයි නේද? මෙහෙම කද්දි නම් තියෙන්නේ අමුතුම රසක්. ඔයාලා try කරලා බලන්නකෝ. අපි මේ තේ එකක් බීලා යංක පහන තියන්න. ඉතින් මම ලස්සන මල් වට්ටියක් හදාගත්තා. ඉතින් මේක තමයි මම අද ලස්සනට හදාගත්ත මල් වට්ටිය. ඉතින් අපි දැන් පහන තියමු. ඔයාලත් මං හිතනවා පහන තියෙන හොඳ ළමයි කියලා. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් දෙක. ඇත්තටම මේකෙන් සුදු වෙනවා කියන්න බෑ. මොකද මම ඔයාලට ඇත්ත කියන්න ඕනේ නිසා මම මේ කියන්නේ. පොඩි මම හිතන්නේ ග්ලෝ එකක් එනවා. මේක හයි ග්ලෝ එකේ වයිට් බිග් සෙට් එක. ඔයාලා දන්නවනේ නේහක්කගේ. ඇත්තටම මේකේ බොඩි ලෝෂන් එකේ එහෙම කියන්න තරම් ලොකු රිසල්ට් එකක් නෑ. හැබැයි හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. බොඩි ග්ලෝ එකක් තියෙනවා නැත්නම් නැහැ. ඒ හැබැයි මේ බොඩි ලෝෂන් එකට වැඩිය ෆේස් ක්‍රීම් එක ඇත්තටම හොඳයි. ඒකෙන් අපේ ස්කින් එක බ්‍රයිට් වෙනවා. එහෙම ලොකු එකක් ඇත්ත සුදක් නෙවෙයි සාමාන්‍ය සුදක් තමයි එන්නේ. පොඩි පැහැපත් බවක් එනවා. ඔයාලත් කැමති නම් යූස් කරලා බලන්න. 999 ටිකක් තියෙනවා. මේක නම් 1500යි. ඔයාලා කැමති එකක් කරන් යූස් කරලා බලන්න පුළුවන්. හැබැයි මේකම යූස් කරන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලට ගැලපෙන එක ඔයාලා යූස් කරන්න. ඉතින් මේ ඉන්නේ මම මේ ගමන මම මහගත් එකක් ගන්නේ. පිම්පල්ස් වලට සහ පැහැපත් වෙන්න ස්කින් එක ග්ලෝ කරගන්න විදිහ ගැන මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් කියන්නම්කෝ. මේකට ඕන එකක් තමයි මේ. ඉතින් ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී ඒක දැනගන්න පුළුවන්. ඉතින් මම හැමතිස්සෙම කියනවා වතුර බොන්න කියලා. අනිවාර්යෙන්ම වතුර බොන්න. ඉතින් මම තමයි මගේ ස්කින් කෙයාර් රූටින් එක ගෙවුනේ. ඉතින් මේක නම් මම දවල් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් ඔයාලා මම යූස් කරන්න ඕන කියලා නැහැ. හැමදාම මම එකම දෙයකට ස්කින් එක හුරු කරවන්නේ නැහැ. ඇත්තටම ලියා එකේ එතකොට සුබසිලහන් එකේ ගොඩක් ඒවල නයිට් ක්‍රීම්ස් වර්ග හොඳයි. ඉතින් ඔයාලා යූස් කරන්න. ඉතින් දන්නේම නැතුව ගොඩක් වෙලා ගිහින් මම ඉතින් අලුත් තව ඇඳුමකුත් දාගෙන කොහොම නිදා ගන්න ගියා. ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න. ඊළඟ වීඩියෝ එකකදී ඔයාලට පැහැපත් වෙන්න පුළුවන් වීඩියෝ එකක් ගැන මම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් එහෙනම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා.